මේ අවස්ථාව අපි කලින් සැලසුම් කළ අවස්ථාවක් නෙවෙයි. හදිස්සියේම තමයි ඔබේ ඉල්ලීමට ඒ වගේම අපගේත් ඉල්ලීමට අනුව මේ බුදුගුණ කටයුතු යොදා ගන්නට යෙදුනේ. අපිට මේ අනන්තයි. අවස්ථාව සලසා දෙන්නට. බුදුගුණ ඒ අනුව අචින්ත්‍යයි. අපගේ හදිස්සි දැනුවත් කිරීම මත වුවත් අපිත් එක්ක තිබෙන ලෙන්ගතුකම නිසාම හිතවත්කම සහෝදරත්වය නිසාම අපේ අටභාගේ සද්ධාලංකාර හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ මහා සංඝරත්නයත් මේ අවස්ථාවට සහසම්බන්ධ වෙලා මේ අවස්ථාව සලසා ගන්නට යෙදුනේ. නාවලපිටිය ශ්‍රී කවීශ්වර වේළුවනාරාම විහාරස්ථානයේ ධර්ම දේශනාවක් සිදු කරන අතරතුරයි මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුනේ. හදිසියේ නමුත් වැඩම කරන්නට යෙදුන ගෞරවනීය අපේ ඔබ හැමදෙනාම ඉතාමත්ම හොඳින් හඳුනන මම නැවත හඳුන්වා දීමට අවශ්‍යතාවයක් නැහැ. කත්නෝරුවේ සිරිධම්ම ගෞරවනීය හාමුදුරන් වහන්සේ විශාල සමාජ මෙහෙවරක් විශාල කාර්යභාරයක් අපේ රට වෙනුවෙන් අපේ තරුණ සමාජය වෙනුවෙන් සිද්ධ කරනවා. උන්වහන්සේගේ වැඩමවීම ලංකා පුරා වාසීන් මේ මොහොත වන විට නොයිසිල්ලෙන් බලා සිටින අවස්ථාවක්. ඒ අවස්ථාව අපට උදා කරගන්නට ලැබීම අපේ භාග්යක් වාසනාවක් හැටියටයි මා මේ මොහොතේදී සිහිපත් කරන්නේ. එහෙමනම් මා මේ මොහොතේදී තාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන හාමුදුරන් වහන්සේට 3 වෙනකොට නිට්ටඹුවේ ඉන්න ඕනි. ඒ නිසා උන්වහන්සේට වැඩම කරන්නට අවශ්‍යතාවය තිබෙන නිසා මේ අවස්ථානුකූලව ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේදී අනුශාසනාවක් සිද්ධ කරන හැටියට ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කිරීමක් හැටියටයි මේක ඉෂ්ට සිද්ධ කරන්නේ. අපි ඉතා ඉක්මනින් ධර්මදේශනාවක් මේ විහාරස්ථානයේ පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවස්ථාව ලබා දෙමින් කෙටි වේලාවක් තුළ අපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා. ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී ඔබ වෙනුවෙන් අනුශාසනාවක් සිද්ධ කරන හැටියට තෙරුවන් සරණයි. සාදුකාරයක් දෙන්න. නිශ්ශබ්ද වෙන්න සියලු දෙනාම. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක දුරන්දර ගෞරවනීය අපේ නායක මාහිම්පාණන් වහන්සේ වරප්‍රමුඛ පන්සලේ වැඩ ඉන්න මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනේ පින්නතියනේ. සියලු දෙනාම එක්කහුව වෙලා ඉන්නේ බලාගෙන ඉන්නේ අපේ ගෞරවනීය සමිත පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගේ කාරුණික ඉල්ලීම මත පින්නතුනේ මේ බණ කියන්න එහෙම ආව නෙමෙයි. කටිනයට ඇවිල්ලා යන්න ආවේ. කෙසේ නමුත් මේ සත්පුරුෂ පින්නතුන් ධර්ම ශ්‍රවණ ලාභීන් බවට පත් වෙලා අපේක්ෂාවෙන් සිටින නිසා බොහොම පුංචි වෙලාවක් කෙටි අනුශාසනාවක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද පන්සලේ කටින පින්කමක් තිබ්බ හින්දා මිනිස්සයෝ විදිහට ඉපදිලා මිනිස්සයෝ විදිහට මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන කරන එක කාරණයක් විතරක් කියලා මම බණ නවත්තනවා. මිනිස්සෙක් විදිහට මේ ලෝකේ ඉපදුනහම මැරෙන්න කලින් මොකද්ද තේරුම් ගන්න ඕන එක? පොඩි කාරණයක් තියෙන. මිනිස්සෙක් විදිහට ඉපදුනහම මැරෙන්න කලින් තේරුම් ගන්න ඕන මොකටද මිනිස්සෙක් වෙලා ඉපදුනේ කියලා. ඔච්චරයි. මැරෙන්න කලින් තේරුම් ගන්න මොකටද මිනිස්සෙක් වෙලා ඉපදුනේ කියලා. දෙවෙනි කාරණය. මොකටද අපිට මේ අතපය හම්බෙලා තියෙන්නේ? ඊළඟට ඕක තේරුම් ගන්න. දැකලා නැද්ද ඔය ජීවිතය අර අබ්බගාත උදවිය දැකලා නැද්ද? යන්න එන්න කණ්ඩ කතා කරන්න බැරි උදවිය දැකලා නැද්ද?
ඕන තරම් දැකලා ඇති. එහෙම දැකලා අපි තීරණය කරන්න ඕනේ මේ මොකටද මේ අපේ මේවා වැඩ කරන්නේ? මේ අතපය කකුල් හැම එකක්ම වැඩ කරන්නේ පින්නතුනේ සසර මඟ කෙටි කරගන්න පාරමිතා පුරන්න විතරයි. එහෙම නැත්නම් සංසාරේ දික් කරගන්න මේ කිසි දෙයක් වැඩ කරන්නේ නැහැ. අදිෂ්ඨාන කරගන්න මේ සෑම ඉන්ද්‍රියක්ම පිනවන්න අනුන් වෙනුවෙන් නෙමෙයි අපි වෙනුවෙන්. ඒ අතර වැදගත්. මිනිස්සු වැඩිපුරම පව් කරගන්නේ අපි හින්දාද අනුන් හින්දාද? දැන් ඔය උදාහරණයක් විදිහට පින්නතුනේ දැන් මේ වෙනකොට ඔය ඇත්තෝ කී දෙනෙකුට විතර කුණුහරුපෙන් බැලලා දෙනවා? කුණුහරුපයක් කිව්වනම් කිව්වෝ ජීවිතේ කවුරු වෙනුවෙන්ද? අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවද? කාටද බනින්නේ? පව් පිරෙන්නේ කාටද? අනුන්ට පව් පිරෙනවද? ඒ පව් පිරෙන්නේ අපිට. මොකටද පින්නතුනේ අනුන්ට කුණුහරුපෙන් බැලලා අපි පව් පුරව ගන්න? පැහැදිලි නැද්ද මං කියන එක? ඔය කටින් කවදා හරි තෝ කියලා කිව්වනම් කිව්වේ කාටද? මොකටද අනුන්ට බයින්නේ? නොබැන ඉන්නකො. මිනිස්සු වෛර කරන්නේ කාටද? අපි අපිට වෛර කරගන්නවද කවදාව? පව් පිරෙන්නේ කාටද? පින්නතුනේ අනුන්ට වෛර කරනවා අපිට පව් පිරෙනවා. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපි අපිට ඊර්ෂ්‍යා කරනවද? මොකටද එහෙනම් අනුන්ට ඊර්ෂ්‍යා කරලා අපි පව් පුරව ගන්න? දැන් කියමු බලන්න අපි වෙනුවෙන් කරගන්න දෙයක්. මිනිස්සු දෙස් දෙවල් තියන්නේ කාටද? මොනවාද අපිට කියලා කරගන්න? මිනිස්සු අපහාස කරන්නේ කාටද? පව් පිරෙන්නේ කාටද? ඔය මේකත් අහන්න. මිනිස්සු සැක කරන්නේ කාවද? ජීවිතේට අපි අපිව සැක කරලා තියෙනවද? කාවද සැක කරන්නේ? කුලප්පු වෙන්නේ කවුද ඒ උනාට? ඒ මොකටද අනුන් සැක කරලා අපි කුලප්පු වෙන්නේ? දැන් ඔය මොකෙක් හරි බුදියාගෙන ඉන්න පොඩි එකෙක් කෑ ගහන්න ඕන නැගිටලා. අර පොඩි එකාගේ අම්මා දිහා කණ්ඩ වගේ බලන්නේ නැද්ද වටපිටාව උදේ? උස්සගෙන යනකම්ම බලනවා. එහෙම නැත්නම් මේ කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕන. එතකොට මොකද කරන්නේ? ඒ පැත්ත බලන්නේ නැද්ද චච්චොක් ගාලා? ඒ මොකටද කාටවත් වෙන කෝල් වලට අපි කුලප්පු වෙන්නේ? ෆෝන් එක අයිතිකාරයටද කේන්ති යන වටපිටාවේ මිනිස්සුන්ට? පින්නතුනි මේ ජීවිතේ වැඩිපුරම කඹරන්නේ අනුන්ට. ආධ්‍යාත්මය අතින් ගත්තාම ඇත්තටම රත්තරන් පළඳින්නේ කාට පේන්නද? ගෙවල් වල ඉන්නකොට ඔය තියෙන චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාබු සේරම එල්ලගෙන ඉන්නවද? ඔය සේරම ගලවලා දාන්නේ නැද්ද කියපු ගම? මිනිස්සු සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳ යන්නද? ගෙවල් වල ඉන්නකොට ඔය ගහලා ඉඹිඹා ඉන්නවද? ගෙදරට අඳින්නේ ගෙදර තියෙන හොඳම වැරහැල්ල වගේ අඳුම නෙමෙයිද? ඔය කියපු ගමන් ගලවන්න නැද්ද කුණු ගෑවෙනවා කියලා? දැන් කියමු බලන්න අපිට කියලා මොනවද කරගන්නේ? මම කියන්නේ බෞද්ධ පැහැදිලිද දන්නේ මම කියන එක. භෞතිකේ හෝ වේවා ආධ්‍යාත්මය ලෞකික ලෝකෝත්තර ඕන එක. ඒ ලෝක වශයෙන් හෝ වේවා මේ ලෝක වශයෙන් අපිට කියලා මොකක්ද කරගන්නේ? ඔය ජීවිතේට අර ගෙදර කැබිනට් එකේ අල්මාරියේ තියෙන තැටිපිකම් බෝල් එලීට අරන් ඇදගෙන බත් කාලා තියෙනවද ආසාවට? මං කියන්නේ මේ ආසාවට. ඔය ගන්නේ කවුරු ආවම? අපි අර ගෙදර ඇතිලි අප්පල්ලේ මඩක්කුවේ මොකේ හරි දාන බත් කනවා. ගෙදරකට අලුතෙන් සෝපා සැටියක් ගෙනාපුවම මොකද කරන්නේ?
අනිත් පැති වල නම් වහලා දානවා මේ පැත්තේ මොකද කරන්නේ? වහනවා නෙමෙයි පින්නතුනේ ඉඳ ගන්න පැත්ත බිත්තියටත් හේතු කරනවා. ඇයි පොඩි උන්ට නගින්න බෑනේ එතකොට? දැන් මතක් නැති අපේ ගෙදර වායි කියලා. ලස්ස ගණන් දීලා පුටු ගෙනල්ලා අර කොළඹ වල පඩි උඩ බයිසිකල් උඩ ඉඳලා බත් කනවා. මොකටද උව? ඉක්මනට කියමු බලන්න අපි වෙනුවෙන් කරගන්න දෙයක්. මේ භෞතික ආධ්‍යාත්මය මොකවත් තියෙනවද? මිනිස්සු හරි රුචි අනුන්ගේ දේවල් වලට. මිනිස්සු හරි ප්‍රියයි අනුන් දකින්නවට, අනුන් අහනවට, අනුන් බලනවට. අපේ දේවල් අනුන් දකින්න තරමේ දිගපළල අනුව තමයි අපි සතුටු වෙන්නේ. පුරුදු වෙන්න. අපේ සැප සතුට තීරණය කරන්න අපි මත. දැන් ඔය හිතන්නකො දැන් අල්ලපු ගෙදර මේ ඉන්ද්‍රියන් වල ස්වභාවය අපි ගෙදර මොකද්ද ප්‍රවෘත්ති බල බලා ඉන්නවා. අල්ලපු ගෙදරින් බණ දානවා. ජීවිතේටවත් බණක් දැම්ම කියලා ප්‍රවෘත්ති ඕෆ් කරලා බණ අහනවා. ඒ වගේ ප්‍රවෘත්ති අහා ඉන්නකොට අල්ලපු ගෙදර පිකන් දෙක තුනක් වදින සද්දයක් කියලා කුණු හරප වුණොත් එහෙම. හා ගාලා නවත්තන්න නැද්ද සේරම සද්දපද? නවත්තලා පාඩුවේ අර කහගෙන ඉන්නවා. මේවා රුචි මොකේද? මිනිස්සු හරි කැමති අනුන්ගේ දේවල් අහන්න. මිනිස්සු හරි කැමති අනුන්ගේ දේවල් හොයන්න. මේක ඔයත්තන්ට ඕන නම් මට අදම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. දැන් යන ගමන් කාට හරි කියන්න අහවලාගේ පොඩි දෙයක් කියන්න තියෙනවා නිවාඩුව කෝල්ලයක් ගන්න කියලා කියන්නකො. පින්නදින අර මනුස්සයාට අර අහනකන් නිින්ද යන්නේ නැහැ නේද? මිනිස්සු හරි රුචි මොකේද? අනුන්ගේ කුණු හොයන්න. අනුන්ගේ ඕපදූප කතා කරන්න. ජීවිතේ හෙට ඉඳන් නවත්තන්න පුරුදු වෙන්න. අනුන් ගැන හොයන එක බලන එක නවත්තන්න. අපෙන් කෙරෙන්න තියෙන යුතුයකම විතරක් කරන්න. එච්චරයි. බුදුරු උගන්වන ජීවිතේ ඉගෙන ගන්න. කෘතගුණ දක්වන්න පුරුදු වෙන්න. කෙලෙහි ගුණ සලකන්න පුරුදු වෙන්න. හැබැයි මොකක් හරි මනුස්සයෙක්ගෙන් පින්නතුනි මෙහෙම විස්මිත දේශනාවක් මේක. බුදුහාමුදුරුවෝ මගුල් බණ කියන්නත් කලින් ලෝකෙට මොකද්ද පෙන්වුවේ? මංගල ධර්ම දේශනාවටත් ප්‍රථම අර ဒုတိ යං චනිම්මිසන්නේ දෙවන සතිය අනිමිස ලෝචන පූජාව පැවැත්වලා මොකක්ද ලෝකෙට කිව්වේ ඉගැන්නුවේ පෙන්වුවේ? කෙල්ලෙහි ගුණ සලකන්න පුරුදු වෙන්න. කොච්චරනේ දැන් ඔය සමහර දරුවෝ කියනවා හාමුදුරුවනේ අපේ අම්මට තාත්තට පින නෑලු අපෙන් සලකුණු ලබන්න. කියන්නේ අපේ අම්මට තාත්තට වාසනාව නෑලු අපෙන් සලකුණු ලබන්න. ඔය සමහරු අපූර්වවට කියනවනේ අපේ අම්මා තාත්තා අපිට කරපු දෙයක් නෑ කියලා. කියන්නේ නැද්ද? කරපු තරමක් අහවලාට කෙරුවා කියනවා. මං නම් ඇහුව දවසක් හුලම් බීලාද හැදුනේ කියලා පොඩි කාලේ. මිනිස්සුන්ට මතක තියෙන මම මේ තරුණ මහත්තුරුන්ට දූ දරුවන්ට සියලු දෙනාටම කියන්නේ. අර අවුරුදු 4න් මෙහා ජීවිතේ විතරයි මිනිස්සුන්ට මතක. අවුරුදු 4න් උඩ කාටවත් මතකද? ඔය අමතක වීම තමයි පින්නතුනි අපේ පරිහානියට හේතුව. හැම එකක්ම එහෙම තමයි. ඔය ජීවිතේ ඔයත්තන්ට වැඩිපුරම රිද්දුවා නම් රිද්දුවේ ළඟින් අපි උදව් කරපු මිනිස්සුද ඈතින් හිටපු මිනිස්සුද? තට්ටුව දැම්මේ ළඟ හිටපු මිනිස්සුනේ. මිනිස්සු එහෙමයි. මිනිස්සුන්ට කොච්චර ಗುಣ කෙරුවා කොච්චර හොඳ කෙරුවත් මිනිස්සු අල්ලගන්නම අපෙන් වෙච්ච අඩුපාඩුව. මිනිස්සු කියන්නේම අපෙන් වෙච්ච වරද්ද. ගාරවෝචනිවා තෝජ බුදුවරු උගන්වනවා. ජීවිතේ පුරුදු වෙන්න අනෙකට හොඳට ගරු කරන්න. ජීවිතේ පුරුදු වෙන්න පින්නතුනි නිහතමානීකම තියාගන්න.
මේ කාරණය ඇත්තන්ට හරි වැදගත්. අපේ රැකියා අපේ තත්ත්වය අර මේ පැත්තවල ඉන්නවද උදේ මූණක් කටක් බල්ලා hina වෙන්නේ නැති මිනිස්සු දැක්කම නැතුවද මං හිතන්නේ. ඒ කියන්නේ උදේ දැක්කම අර බුම්මගෙන ඉන්නේ. කියනවනේ ධාමතුරනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා. හෙට ඉඳන් මේවා ඉතින් මේ අහනවා වගේම හෙට ඉඳන් කරන්නත් ඕන හොඳ නැත්තම් දන්නවද මන්නක්කාර මුකුන් වල අදුපදින්න මේ පැත්තවල කුලමල කේස් තියනවද නැහැ නැතුවද සමහරු මම මේ පැත්තවල නැතුව ඇති අනිත් පැත්තවල තියෙනවා කියන්නේ හොඳ තමන්ගේ රස්සාවෙන් තමන්ගේ තත්ත්වයෙන් තමන්ගේ පවුලෙන් කිසි කෙනෙක් ලේබල් කරන්න පුරුදු වෙන්න එපා ජීවිතේ. ඇයි බුදුරු උගන්වන්නේ නපරෝ පරං නිකුබ්බේතනේ නාති මඤ්ඤේත කත්ත චිනං කංචි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරේවා. පුරුදු වෙන්න. කිසි කෙනෙක් හෙලා දකින්න එපා. කිසි කෙනෙකුට අවමන් කරන්න එපා. කිසි මිනිස්සෙක් පල්ලහැට දාන්න එපා. කිසි කෙනෙක් අපහාසයට පත් කරන්න එපා. මිනිස්සු හරි කැමති මොකේටද? මිනිස්සු රුචිම අනෙක්ගේ වැරදි කියන්නද හරි කියන්නද? ඒක බොහොම පැහැදිලි වෙනවා. ඔය ඇත්තොන්ට ඇත්තටම කේන්ති යන්නේ අනෙකා කරන වැරදි වලටද අපි කරන වැරදි වලටද? කියමු බලන්න ජීවිතේටවත් අපි කරපු වැරද්දකට අපිට කේන්ති තියෙනවා. උදාහරණයක් විදිහට අපි අතින් බොහොම පොඩි දෙයක්. අපි හිතමු ගෙදර පිගානක් බින්දුනා කියලා. කාටවත් ඇහුන්නේ නැත්තම් හිමීට කටු ටික අල්ලලා විසිකන්නේ නැද්ද? අපි ශාලේ ඉන්නකොට ගෙදර කාගේ හරි අතින් බින්දුනා නම් කුස්සියේ. අර උළුහව් ජනෙල් ගලවන ෂේප් එකෙන් නෙමෙයිද අපි කෑ ගහන්නේ. මිනිස්සු ඉක්මනට ඇවිස්සෙන්නේ මොකේද? අනුන්ගේ වැරදි වලට ජීවිතේ පුරුදු වෙන්න. අනුන් කරන වැරදි වලට අපේ ආධ්‍යාත්මය නැති කරගන්න එපා. නිරන්තරයෙන් අනෙකගේ ಗುಣ කියන්න දකින්න පුරුදු වෙන්න. නිරන්තරයෙන් අනෙකගේ ඔය හොඳ විතරක් කියන්න බැරිද ජීවිතේ? ගෙවල් වල කියනවද අනෙකගේ හොඳ නැහැ? මිනිස්සු හරියට පද හදනවා, ගතු කියනවා, කේලම් කියනවා. මේ පැත්තේ එහෙම ඉන්නවද නැහැ? මිනිස්සු ගිනි තියන තරම් එක මතක් වෙන්නේ දිහවලා ආවයි කියලා. මිනිස්සු ගම්මාන පිටින් ගිනි තියන්නේ. ජීවිතේ පුරුදු වෙන්න අනුන් ගැන හොයන එක නවත්තන්න. ඔය සමහරු ඉන්නවා පින්නතුනි 119 ගහන එක කරන්නේ රස්සාව විදිහට. මොකටද? මුදිතාව කියන එක ජීවිතේ තියෙන්න ඕන. අනේකට හරියනවා, අනේක උසස් යනවා. දිහා බලලා සතුටු වෙන්න. අනෙකගේ දරුවා හරි කමන්නේ ජය ගන්නකොට සතුටු වෙන්න ආශිර්වාද කරන්න. සබ්බ පාපස්සා කරන සියලු පව් නොකර ඉන්න. කුසලස්ස උපසම්පදා කුසල් විතරක් වර්ධනය කරන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ පින්වත් අම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු කරන කියන හැම පින්කමක්ම නිවන් පිණිස හේතු වාසනා වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙමු.